කතානායකතුමනි බරපතල තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. මීට මොහොතකට පෙර වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහත්මයාට සභාව තුල ඒ මහජන දිනය පවත්වන අවස්ථාවේ වෙඩි තියලා ගරු නෑ පොඩ්ඩක් කතා කරන්න ඉන්න දෙන්න. මේක බරපතල තත්ත්වයක්. ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා එතුමාගේ රාජකාරිය ඉෂ්ට කරනකොට මහජන දිනේ පවත්වනකොට ඇවිල්ලා වෙඩි තියලා. දැන් ඔබතුමාම දන්නවා දැන් එක වෙලාවක් කිව්වා ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු දෙන්නෙක් අතුරුදහන් කරෙව්වයි කියලා. තව වෙලාවක කිව්වා නීතිඥවරයෙකුට වෙඩි තිබ්බයි කියලා. ඒ ඔක්කොම කරලා මේ පක්ෂනායකතුමා ඒ සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ ආරක්ෂා අනිවාර්ය ක්‍රියාත්මක විය යුතුයි. අනිවාර්යයෙන්ම. ගරු ඔව්. ඔව්. නෑ ගරු පොයින්ට් ඔෆ් ඕඩර් විපක්ෂ නායකතුමා එක පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයිනේ. පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයි ගරු විපක්ෂ නායකතුමා. පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයි. පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයි. පොයින්ට් ඔෆ් ඕඩර් නෙවෙයි. පොයින්ට් ඔෆ් ඕඩර් තියෙන්නේ සභාව පවත්වාගෙන යාම සම්බන්ධයි තමයි. විපක්ෂ නායක ඔබතුමා විපක්ෂ නායකතුමා. විපක්ෂ නායකතුමා. ගරු කතානායකතුමා ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහත්මයා තමන්ගේ මහජන දිනය සභා ගර්භය තුල සභා කාර්යාලයේ කරගෙන යනකොට වෙඩි ප්‍රහාර වලට ලක් වෙලා බරපතල ලෙස අපිට දැනගන්න තිබෙන ආකාරයට තුවාල වෙලා බරපතල ලෙස නීති විනය ක්‍රියාත්මක යුතුයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. ගරු කතානායකතුමනි පොයින්ට් ඔෆ් ඕඩර් මේ සභාවනේ පවත්වන ප්‍රාදේශ සභාවේ සභාපතිවරයාට වෙඩි තැබීම සම්බන්ධ සිදුවීම වාර්තා වුණා. දැන් පොලිසිය ඒ ගැන විමර්ශන කරමින් යනවා. ලැබෙන විමර්ශනවල ප්‍රතිඵල පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රමාණයක් මහජන ආරක්ෂක ඇමතිවරයා තව පැය කිහිපකින් ඉදිරිපත් කරાવી. දැන් තමයි පොලිස් විමර්ශන ආරම්භ කළේ. ඒ අනුව ඒ විමර්ශන ප්‍රගතිය මේකට අදාළ කරන අත්දැකීම් ගැනීම පිළිබඳව කරුණු ඉක්මනට පාර්ලිමේන්තුවේ වාර්තා කරනවා. බලශක්තිය අමාත්‍ය ගරු විපක්ෂ නායකතුමා. ඔව් ගරු කතානායකතුමා වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපති කියන්නේ උඩින් පාත්තු කෙනෙක් නෙවෙයි මහජන නියෝජිතෙක්. මහජන නියෝජිතෙක් හැටියට තමන්ගේ මහජන දිනය ප්‍රාදේශ සභාව තුල පවත්වාගෙන යන්නට බැරි නම් මොකද්ද මේ ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ? මොකද්ද ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ? ගරු ඔබතුමාගේ රීති ප්‍රශ්නයක් නෙවෙයි. ගරු කතානායකතුමා කතා කරන්න අවස්ථාව දෙන්න. මේ දැන් අපිට මේ දැන් ආරංචි වෙනවා ඒ වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ජීවිතක්ෂයට පත් වෙලයි කියලා. ඔබතුමාට තේරෙන්නේ අනේ මන්ද. හරි.